ආයිබෝවන් සීක්‍රට් නිවුස් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. 2025 වසරේ දෙවෙනි අර්ධය සඳහා 15%කින් විදුලි බිල ඉහළ තැබීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිෂමේ සභාපතිවරයා පවසනවා. හෙට සිට මේ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙනවා. 2025 වසරේ දෙවෙනි අර්ධය සඳහා 15%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිෂමේ සභාපතිවරයා පවසනවා. හෙට සිට මේ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළ සභාපතිවරයාගේ කතාවයි මේ. 15%කින් විදුලි ගාස්තු සමස්තයක් ලෙස ඉහළ දැමීමට අපි යෝජනා කරනවා. හැබැයි මේකදී මට තව දෙයක් කියන්න අවශ්‍යයි. ඒ කියන්නේ දැන් 2024 අපි ගත්තොත් පැවති විදුලි ගාස්තුත් එක්ක බලද්දී 15%කින් අපි වැඩි කළා. තාමත් අපේ විදුලි ගාස්තු තියෙන 8%කින් පල්ලෙහා. 2024ත් එක්ක බලද්දී. ඉතින් මේකදී අපි සැලකිලිට ගත යුතු ප්‍රධාන එකක් තමයි විදුලි ගාස්තු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ට විවිධාකාරයේ අපේක්ෂාවන් තියෙනවා. ඒතර එක පැත්තකින් විදුලි බල මණ්ඩලයේ ඉන්නවා ඒගොල්ලන්ගේ තියෙන යම් මූල්‍ය ප්‍රශ්න වලට අපි පිළිතුරු දිය යුතුයි. අනිත් පැත්තෙන් මේ විදුලි ගාස්තු කියන එක අපේ ජීවිතය හා බැඳුණු ප්‍රශ්නයක්. අපේ දිනදා ජීවිතය, අපේ පාසල් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය, ඒ වගේම සුළු හා මහ පරිමාණ කර්මාන්ත සියලුම ආයතනවල පැවැත්ම සම්බන්ධ තීරණයක් අපි ගන්න. ඒ වගේම අපි ගත්තොත් ඒ විශාල වශයෙන් දරිද්‍රතාවෙන් පෙළෙන ජන කොට්ටාසවල quality of life, ඒ කියන්නේ ජීවිතයේ ගුණත්වය සම්බන්ධින් තීරණයක් අපි ගන්න. ඉතින් මේ තීරණය ඉතාමත් පරිස්සමෙන් ගත යුතු තීරණයක්. සහ ඉතාමත් සංවේදී තීරණයක් මේ අපි ගන්න. ඒකදී අපි සියලුම පියවරයන් අනුගමනය කරමින් තමයි අදාළ පරිදි අපි අපේ කමිෂන් සභාව 15%කින් මිල වැඩි කිරීමට තීරණය කළා තියෙනවා. අපි හිතනවා ඒක ඉතාමත් සාධාරණ. අපි හා රැඳුණු ගෞරවාන්විත ඔබට බෙහෙවින් ස්තුතියි.